Hello guys, welcome to my YouTube channel. අද තියෙන වීඩියෝ එකේ දවස් දෙකක වුණ දේවල් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් පළවෙනිම දවසේ යන්න ලෑස්ති වුණේ පන්සල්. ඉතින් ඒක තමයි තියෙන්නේ මුලින්ම. එහෙනම් යමු මාත් එක්ක. ළමයි ඔය අපි පන්සල් යන්නේ දානේ දෙන්න. දවල් දානේ තමයි දෙන්න යන්නේ තැන් වෙලාව 11ට 10 මාට විතර වගේ ඇති. ඒ වගේ වෙලාවට තමයි අපි හැමදාම හැම මාසෙකම එක දවසක් අපිට තියෙන ඒ දවසේ අපි අනිවාර්යයෙන්ම පන්සලට යනවා දානේ අරගෙන. ඉතින් ওই තියෙන පන්සල මාරම ලස්සනයි. ඒ කියන්නේ ඒක ගොඩාක් උඩට තියෙනවා. එතනට ගියාම අර සම්පූර්ණ ඔක්කොම පේනවා. කියන්නේ දෙපැත්තේ තියෙන නිකන් කඳු වගේ. ඒ ඔක්කොම ටික පේනවා. හැබැයි මම උඩට ගියේ නැහැ. මොකද මේ වෙලාවේ අවුව මාරම සැරයි. ඔළුවත් රිදෙනවා. අවුවේ යන්න බැරි හින්දා ඒ වෙලාවේ ගියේ නැහැ. හවස නම් හැබැයි අවුලක් නැහැ. මොකද එතකොට අවුවත් නැහැනේ. ඒ වුණාට ඉතින් අපිට හවසට වෙන්නේ නැහැනේ. ඒක හින්දා ඉතින් උදේ තමයි යන්නේ. ඒ යන වෙලාවෙත් අපිට ඉතින් එතනට යවෙන්නේ නැහැ. ඔය ඔතන නම් ඔය වටපිටාව ඔතන එහා පැත්තේ තියෙන වෙලක්. අන්න එතන එහා පැත්තේ තියෙනවා පොඩි විලක්. හරිද? ඔය මන් දැන් පෙන්නන්න යන ඒක ඔතන වතුර කළු පාටයි ජරා වෙලා. ඒ වුණාට ඔකේ මාළුවෙත් ඉන්නවද කොහෙද? ඉස්සර නම් ඒක මාරම ලස්සනයි. මාරම කියන්නේ පිරිසිදුවට තිබුණා. දැන් ඒක මාරම විදියට අපිරිසිදු වෙලා. ඒ වගේම මේ සතුත් ඉන්නවා. ඒ වුණාට ඉතින් මේ පැත්ත මාරම නිදහස් වැඩිය ගෙවලුත් නැහැ. සඳ බන්ත නැහැ. හරිම නිදහස්. ඉතින් ඕනම කෙනෙක්ට ඉතින් අර පාඩුවේ වැඩක් කරගෙන හිමින්න පුළුවන්. පන්සලට ආවත් එහෙම ලොකු කලබලයක් නැහැ. හරිම නිදහස්. තමන්ට ඇවිල්ලා තමන්ගේ පාඩුවේ වැඳලා එහෙම යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය දැන් අපි දානේ අරගෙන උඩට යනවා. ඒ වෙලාවේ තමයි මම ඕක ගත්තේ ඔය. ඕක ඔය අලුතෙන් හදලා තියෙන්නේ. තව ගොඩාක් වැඩ කරන්න තියෙන ඔතන. අර බාගෙට වගේ හදලා තියෙන්නේ. එහෙම තමයි ඉතින් දැන්. අපි යනවා දැන් බුදු සාතු වැඳලෙමුකෝ. ඔන්න ඔය විදිහට තමයි අපි බුද්ධ පූජාව තියන්න ගියේ. ඊට පස්සේ ඉතින් අපි උඩට ගියා. ඒ යනකොට මම දැක්ක බෝගහේ බෝකොළ නැහැ. බෝකොළ හැලිලා තියෙන. මං හිතන්නේ මේ දවස්වල වහින්නේ නැහනේ. ඒ වගේම මේ මාසෙට ගස්වල කොළ හැලෙනවලු. ඒක හින්දා වෙන්නත් ඇති බෝගහේ බෝකොළ ඇත්තටම තිබුණේ නැහැ. ඔක්කොම වගේ හැලිලා තිබුණේ. ඒ වුණාට බෝගහේ බෝකොළ පිරීලා තියෙන තමයි ලස්සනම. දැන් නිකන් අර ගහ මේ අමුතුයි. නතන පොකුණක් තියෙන ළමයි අර මං කලින් පෙන්නුවේ අපිරිසිදු වෙලා වගේ තියෙනවා කියලා. අන්න එතන හාපැද තමයි තියෙන්නේ. මමත් එදා තමයි ඒක දැක්කේ. අපේ අම්මා තමයි මට ඒකක් දෙන්නේ. නැත්තම් මම මේ වෙනකනුත් දන්නේ නැහැ. ඒක ඉතින් නෙළුම් මල් පිපිලා හැම ලස්සනට තිබුණ ළමයි. ඒක නිකන් බෝකොලයක් හරි පානක හරි ෂේප් එකකට තමයි හදලා තියෙන්නේ. හැබැයි ලස්සනයි. දැන් ඉතින් අපි ගෙදර යමු ළමයි. ඔන්න ඔතන අපි අම බලාගෙන ඉන්නවා. මම එනකම් මම හිමීට ඔය වීඩියෝ කර ආවේ. එයා මග බලාගෙන ඉන්නවා. ඉතින් මං එනකම් දැන් අපි යමු ගෙදර. හෙලෝ ළමයි. දැන් ඉතින් අපි ගෙදර යනවා. අපි ආවේ වීල් එකේ. ඉතින් දැන් ගෙදර යනකොට අපිට ගෙදර යන්න වෙන්නේ පායින් තමයි. මොකද අපි වෙනදාට එන වීල් එක හදන්නේ නැහැ. ඉතින් අපි වෙන වීල් එකක් ආවා දාන්න. ඊට පස්සේ දැන් අපි පායින් යනවා. ඉතින් මේ ටික ඉතින් පායින් තමයි දැන් යන්න වෙන්නේ. හැබැයි ලොකු අවුලක් නැහැ. මේ පැත්ත හරිම නිස්කලංකයි. මොකද ගෙවල් තිබුණා තියෙන්නේ ඈතින් යට. ඒ වගේ හැම තැනම නිකන් ගස් කොළන් එහෙම තියෙන හින්දා වැඩි අවුලක් නැහැ. පයින් යන්න උනත් කැමතියි. ඉතින්
අපි ගෙදරින් බලන්නකො ළමා ඉතින් මේ ගස්වල තියෙන ලස්සන මෙන්න මේ වගේ තැන්වලට මම මාරම ආසයි. මොකද ඒ තැන්වල මාරම නිදහසක් දැනෙන්නේ. අපි හැමෝම කැමතිනේ ගස් කොළන් වලට. මම ගොඩක් කැමති කොළ පාට තැන්වලට. ඒ කියන්නේ මයින්ඩ් එක අපේ මාරම විදියට රිලැක්ස් වෙනවා. මේවා දිහා බලන් ඉන්න මම නම් හරිම කැමතියි. ඉතින් ඒ වගේ තැනක් දැක්කොත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගන්න නම් අමතක කරන්නේ නැහැ. ඒ වගේම ඒවා ඔයාලට පෙන්නන්නත් අමතක කරන්නේ නැහැ. ඔබ පෙරදා ආදරෙන් මාළකින් නැති සමරුන් මං කියන්න යන ළමයි අපි බලෙන් කිසිම කෙනෙක්ට කිසිම දෙයක් ප්‍රූෆ් කරන්න ඕනේ නැහැ. ඔයා දෙයක් කරා නම්, ඔයා වැරද්දක් කරා නම් ඔයා වැරද්ද පිළිගන්න මම මේ දේ කරා කියලා පිළි අරගෙන සමාව ඉල්ලන්න. ඒ වගේම ඔයා එහෙම දෙයක් කියලත් නැහැ, කරලත් නැහැ. හැබැයි ඔයාට එහෙම චෝදනාවක් කාගෙන්ම හරි එනවා නම් ඔයා ඒක ප්‍රූෆ් කරන්න යන්නත් එපා. මම මේක කරේ නැහැ. ඔයා මට එහෙම පොඩි චෝදනා කරන්නේ. එහෙම ප්‍රූෆ් කරන්න යන්න එපා. ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න. ඒ දේ අත්හැරලා දාන්න. අපි කෙනෙක්ට අර ප්‍රූෆ් කරන්න යන්න අපේ වැලියු එක අඩු වෙනවා. හරිද? ඒක හින්දා කිසිම කෙනෙක්ට කිසිම දෙයක් ප්‍රූෆ් කරන්න යන්න එපා. ඔයා ඔයාගේ පාඩුවේ කියන්නේ ඒ දේ හැම අත්හැරලා දාලා ඉන්න. දැන් සමහර කෙනෙක් මට බයින්න පුළුවන්. ඇයි ඉතින් බොරුවට චෝදනා කරාම අපි ඒක ප්‍රූෆ් කරන්න ඕනේ නැත්තේ එහෙම කියලා. එහෙම ප්‍රූෆ් කරලා වැඩක් නැහැ ඇත්තටම. කෙනෙක් දෙයක් කිව්වට පස්සේ කරාට පස්සේ අපි කොච්චර ප්‍රූෆ් කරත් ඒක නේක පිළිගන්නෙත් නැහැ. අනික එහෙම අපි ප්‍රූෆ් කරන්න යද්දී අපේ වැලියු එකත් අඩු වෙනවා. ඒ කියන්නේ තේරෙන්න දෙන්න එයාලට ඔයා වැරද්දක් කරේ නැහැ. එයාලමයි ඔයාට බොරුවට චෝදනා කරේ එහෙම කියලා. එහෙම නැතුව කවදාවත් අපි අපේ වැලියු එක අඩු කරගන්න හොඳ නැහැ. ඕක මට නිකන් ඉතින් මතක් වුණේ guys. ඉතින් මං හිතුවා ඔයාලට කියන්න ඕනේ කියලා. සමහර විට මං කියුව එක සමහර කෙනෙක්ට වැරදියට එහෙම තේරුම් යයිද දන්නේ නැහැ. but ඒක තමයි හරි කියලා මම හිතනවා. ඉතින් ඔයාලටත් ඒ ගැන මොනවා හරි කියන්න තියෙනවා නම් මම කියන්නේ වැරදි විදිහට ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා නම් මම ඔයාලට වැරදියට ඒක එක්ස්ප්ලেইন කරා නම් එහෙම මට කමෙන්ට් එකක් දාන්න මට කියන්න. good morning guys. ඔන්න තියෙනවා දෙවෙනි දවසේ ඔය දැන් උදේ 6ට විතර ඇති. ඔය මම උදේම යන ලෑස්ති වෙන ක්ලාස්. ඉතින් මීතුම මාරම විදියට ලස්සනට තියෙනවා. මම බස් එකේ එන වීඩියෝ ක්ලිප්ස් නම් ගත්තේ නැහැ. මං ටවුන් එකට ආවට පස්සේ මම මුලින්ම යන්නේ චර්ච් එකට. ඉතින් හැම සෙනසුරාදාම වගේ මම ක්ලාස් යන්න කලින් චර්ච් එකට යනවා. ඒක පුරුද්දක් විදියට තමයි තියන් ඉන්න. දැන් අවුරුද්දක විතර ඉඳලා මම එහෙම තමයි හැමදාම උදේට ක්ලාස් යන දවසේ චර්ච් යනවා. ඉතින් චර්ච් එකේ තියෙන නිදහස වෙන කොහෙටවත් ගිහින් ගන්න බෑ. ඇත්තටම මගේ හිතේ තියෙන හැම දෙයක්ම දුක, සතුටක්, ස්ට්‍රෙස් එකක් හැමදේම ඉතින් මම මෙතනදී තමයි බෙදාගන්නේ. මගේ හැමදේම වගේ තමයි ජීසස්. මම ආගමට මාරම ආසයි. සහ මම මාරම ආදරේ. මගේ ජීවිතේ කියන්නේ පළමු තැන ආගම කියලා තමයි මම හිතන්නේ. මම එහෙම තමයි විශ්වාස කරන්නේ. මම මොන දෙයකටත් කලින් විශ්වාස කරන්නේ ජීසස්. ඉතින් මම හරිම ආදරෙයි සහ මම මේ තැනට යන්න මාරම කැමතියි. ඊට පස්සේ ඉතින් ඔන්න කෑම කඩයක් හොයාගෙන ඉතින් යනවා මම යාළුවයි. අපි වෙනදට ගන්න කඩේ කෑම ඉවර වෙලාලු අපි යද්දි. හැබැයි ඉතින් අපි වෙනද යන ටයිම් එකටම තමයි ගියේ.
ඒත් ඉතින් කෑම ඉවර වෙලා අපේ ඉතින් අවසනාවට ඉතින් අපි දෙන්න මේ සන්සෙට් එක දිහා බලාගෙන පොඩි කයියක් දාගෙන ඉතින් පයින් යනවා බස් එකක් හම්බ වෙනකන්. අපි එහෙනම් ක්ලාස් එකට ගිහිල්ලා හම්බෙමු. guys මගේ බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් ගැන නම් හිතන්න එපා. මම මේ වොයිස් කරන්නේ රෑ. ඉතින් ඔයාලා දන්නවනේ රෑට ඉතින් හැම ගෙදරකම හැමෝම ඉන්නවනේ. ඉතින් ඒ වෙලාවේ තමයි ඉතින් මට වොයිස් කරන්න වෙන්නේ. ඉතින් sorry මොනා ඔයාලට මං කියන එක ඇහෙනවා කියලා මම හිතනවා. ක්ලාස් රූම් එකේ එකම පැත්තකට විතරක් ඔය වගේ view එකක් පේනවා. අපිට ඉතින් පාරේ යන අය එතකොට වාහනවල සද්ද හැම දෙයක්ම ඇහෙනවා guys. ඒවත් ඉතින් අහගෙන අපි ඉතින් ක්ලාස් එකේ ඉන්නවා. ඔන්න ඉතින් අපේ ෆස්ට් සෙෂන් එක පටන් ගත්ත ළමයි. ඇත්තටම කිව්වොත් ඔළුවේ අමාරුව හැදලා හිටියේ. අපිට එදා තිබෙන මැනේජ්මන්ට්. ඉතින් අලුත් සබ්ජෙක්ට් එකක්. ඒ වගේම ටීචර් කෙනෙක්. ඉතින් අපිට පොඩ්ඩක් අවුල් වෙලා වගේ හිටියේ. ඊට පස්සේ ඉතින් අපි ඉන්ටර්වල් එක හම්බුන ගමන්ම කන්න ගියා. අපි උදේට ගත්තේ නූඩල්ස්. ඊට පස්සේ ආය අපිට දවල්ටත් ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා. ඔය අපේ උදේ හම්බෙන ඉන්ටර්වල් එක 10යි. 10ට විතර. ඔන්න ඉතින් ආයෙමත් මැනේජ්මන්ට් පටන් ගත්ත ළමයි. ඔය තියෙන ඉතින් සෙකන්ඩ් සෙෂන් එක. ආයෙමත් ඉතින් ස්මාර්ට් බෝඩ් එක දිහා බලාගෙන ටියුට් එක දිහා බලාගෙන ඉතින් ඔළුවට අත ගහගෙන තමයි අපි කට්ටියම හිටියේ. අපිට තේරුණා හැබැයි පොඩ්ඩක් අපහසුයි වගේ අහගෙන ඉන්න. ඉවරයි guys. අපි යමු ගෙදර එහෙනම්. මැනේජ්මන්ට් වලින් පස්සේ අපිට accounting තිබුණා. ඉතින් ඒ වුණාට ඒ වෙලාවේ මම වීඩියෝ මුකුත් ගත්තේ නැහැ. මොකද ඒ වෙලාවේ ගන්නත් අමතක වුණා. ඒ වගේම මට ගන්න බෑ කියලා හිතුණා. ඊට පස්සේ ඉතින් ඕම හිටියා. ඊට පස්සේ ගෙදර යනකොට තමයි දැන් ආයෙමත් මම ඩොග් එකක් කරනවානේ කියලා මතක් වුණේ. එහෙනම් යාළුවනේ මෙතරින් මගේ vlog එක ඉවර වෙනවා. ආයෙමත් මං ඉක්මනින්ම vlog එකකින් එන්නම්. ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. ආදරේ ඔයාලා හැමෝටම thank you for watching. ඔයාලා subscribe කරලා තියාගන්න.